Hello guys, welcome to my channel. ඉතින් අද World Cricket Champions League එකේ අලුත්ම අප්ඩේට් එක රිලීස් වුණා. අද අපි අප්ඩේට් එක අරගෙන ගහනවා NPL. එහෙනම් අපි ගේම් එකට යමු. එහෙනම් අපි ගේම් එකට යමු. මේ තමයි මුල් ලෝකෙක මෙහෙම තමයි බලා ගන්න පුළුවන්. අපි දැන් ප්‍රීමියර් ලීග් එකත් තෝරගමු. සෝරි යාළුවනේ මගේ අතින් ටෙස්ට් මැච් එක ලැබුණා. ප්‍රීමියර් ලීග් එක NPL චෙන්නයි versus ඩිල්ලි කැපිටල්ස්. මම චෙන්නයි ටීම් එක තමයි තෝරගෙන හිටියා. මේ තමයි අපේ ස්ක්වාඩ් එක. ඩිල්ලි කැපිටල්ස් ස්ක්වාඩ් එකත් මේකෙන් පේනවා. යාළුවනේ මේ අතරේ අපි ගේම් එකට යන්න කලින් channel එකට subscribe කරලා දාන්න යමු. මෙන්න අපි ගේම් එකට දාමු. announcement එක මෙහෙම තමයි පෙන්නන්නේ. අම්පා එනවා. අපේ කැප්ටන්ලා දෙන්නත් රෙඩි. අපි ටොස් එක උඩ දාමු. මම ඉල්ලුවේ heads. අපි ටොස් එක lost වුණා යාළුවනේ. අවුලන්නේ. අපිට ඉස්සෙල්ලාම දෙන්නේ බැටිං. මම කොහොමද බැටිං ගන්න බලන්න තමයි ගියේ. පුදීම බැට් කරලා බලමු අපි මේ අලුත් අප්ඩේට් එකේ. හරි අක්ෂර පටේල් රචින් රවින්ද මං රචින් රවින්දගෙන් තමයි සෙල්ලම් කරන්න මෙතන ඉඳන් වයිට් පන්දක් කරන්න ලකුණු 5යි එතන පොඩි මිස්ටේක් එකක් වුණා කීපයක් තියෙනවා මම බය ලකුණු සටහන් කරා ඊළඟ පන්දුව පන්දු යමු කරනවානේ පාරක් ලකුණු 6යි නියම රචින් රවින්ද රීප්ලේ එක යාළුවනේ මම රීප්ලේ එක කට් කරමු. හරි අපි ඊළඟ පන්දුව. මම අපි එකත් පාරක් ලකුණු 4යි යාළුවනේ. ලකුණු 4ක් අපි ලබා ගන්නවා. අම්පයර් සාකනි සටහන් කරා. රීප්ලේ එක අපි රීප්ලේ එක කට් කරමු. ඊළඟ පන්දුව පාරක් යාළුවනේ පාරක් ලකුණු 6යි අම්පයර් ලකුණු 6 සටහන් කරා රීප්ලේ එක හරි දැන් 4 වෙනි පස්වන පන්දුව ලකුණු යාළුවනේ ප්‍රථම විකට් එක පළවෙනි විකට් එක කියන්නේ පළවෙනි විකට් එක ගියා රචින් රවින්ද අපරාධ හොඳ ඉනිමක් සෙල්ලම් කරා මේකේ අපිට බැට්ස්මන්ලා තෝරන්න දෙන්නේ නැහැ වගේ මට පේන විදිහට මේ සැරේ ඒගොල්ලෝ හිතන බැට්ස්මන්ලා තමයි වන්නේ ඊළඟ පන්දුව ඒක මිස් වුණා අන්තිම පන්දුව යාළුවනේ පාරක් යාළුවනේ ලකුණු 4යි හරි ඒ සමගින් අපේ පළවෙනි පන්දුවරය අවසන් මේ මොකද වාව් ලස්සන පීච් එකක් යාළුවනේ කට් සීන් එක නියමයි මේකේ අලුත්ම වෙලා දැන් කට් සීන් එක පළවෙනි පන්දුවට 25යි අපි ඊළඟ පන්දුවරේ ශීක් රුතුරාජ් ගයික්වාඩ් ගහපන් පාරක් ගහපන් රුතුරාජ් ගයික්වාඩ් පාරක් වගේ අයියෝ එක ලකුණයි ආයෙත් ස්ට්‍රයික් එකට ගන්න යනවා රුතුරාජ් රජත් පතිදර තමයි පන්දට පාර දෙන්නේ පාරක් රාජට අම්මා පාර බං එක සුපිරි ලකුණු 6යි ට්‍රිප්ලේ එක මචං
හරි අපි ඊළඟ පන්දයට යමු. අදට පන්දා සූදානම්ද? අයියෝ නොදෙවියම ඊළඟ පන්දව ඔබම් එක ලකුණු වයි පන්දව අඩේ ලකුණු පෝල පෙන්න්න නෑනේවා කරී අවුලක් තියෙනවා පළමු පෙන්න එතා පොඩි කට්ටිකක්ද නෑ නැවි කට්ටන්නේ හරි අපි ඊළඟ පන්දුව පාරක් වගේ අලුනේ ලකුණු 6යි මට පෙන විදිට රාපෙන්දී මගේ ටීප්ලේ වෙලාවේ ඕ පෙන්න්නති මේ දැන් හරි අලුන ඉතින් අපි දැන් පන්දි පට දෙක කවසන ලකුණු 39යි චෙන්නයි කණ්ඩ පාස් බෝල කෙනෙ පාරක් බෝක් පාරය ලකුණු 4යි ඉතින් මචල්ලා චැනලගෙන සස්ක්‍රයිබ් කරගෙන යමු බෙල්ල එකනකත් ඕ දත්දයාගන ඉතකට මේ අලුත්ම සුපිරිම සුපිරිකින් දාපු ගමන් ගොලොන්ට නොටිකේෂන්යක් මාරෙන් දැනගන්න පුළුවන් ඊළඟ පන්දව මේ ශාරුවන ඩක් මගේ අතින් ටොට් බෝලයා මෙන්න තුන්ගන පන්දවල දෙක සික් දෙත්ත ඔව සියත යාලුවනේ මච්චලා පැරි වෙන කොම හරි අපි ඊළඟ පන්ද එකත් යාලුවනේ ඩොට් බෝල් එක බලමු ඒකටත් පාරක් තියෙනවා මයි තියෙනවා තියන්න බලමු අයියෝ ඒකත් ඩෙඩ් බෝල් එක මේ ඩෙඩ් ඕවර්ස් වැඩි වුණොත් කඩි ප්‍රශ්නයක් වෙනවා හරි ඊළඟ පන්දුව පාරක් යනනේ පාරක් ලකුණු 4යි වගේ ඕ ලකුණු 4යි හරි අරනේ ඉතින් අපේ ඕවර් 3ක් ඉවරයි දැන් මම බැටින් එක ස්කිප් කරන්න අද අපිට බෝලින් තමයි තියෙන්නේ වාව් නියම කට් සීන් එකක් පේනවා ඉතින් ඒක අපිට දෙනවා අපේ ක්‍රීඩකින්ට මේ මැච් එක කොහමද දිනමු හරි එහෙනම් අපි දැන් බෝල් ගන්න අපිට තියෙන්නේ ඉස්සෙල්ලාම මම බෝල් ගන්නවා ෆීල්ඩ් එක වෙනස් කරමු අපි මේගොල්ලෝ ඔක්කොම කියන්නේ රවීන්ද්‍ර ජඩේජා තමයි මේ අපිට බෝලින් තෝරගන්න දුන්නේ දැක්කනේ මගේ ස්ක්‍රීන් එකේ වැටුන්නේ බෝලින් තෝරන්නේ පාරක් යන්නේ ලකුණු 6යි මෙහෙම අපිට දැන් ওই ලකුණු 6 ආවට පස්සේ වීඩියෝ එකක් මේවා කරලා වීඩියෝ කරලා මේ ආයේ ඒ බෝලෙම දාන්න බලන ලකුණු 6 නැතිව ඒක මේ ගේම් එකේ තියෙන පුළුවන් එක මේකක් වෙන ගේම් වල එක දෙනවා සමහර ගේම් වල නමුත් මේ වගේ ලකුණු 6ක් ගහපු ගමන් බෝලයක් එම් බෝලයක් නවත්තන්න එහෙම දෙන්නේ නැහැ ඊළඟ පන්දුවාරය ෆ්‍රී හිට් එකක් යනවනේ ගියේ අයියෝ මේකත් යනවනේ ෆ්‍රී හිට් මං ගතින් ගියා ඒකටත් 6යි මේකත් ෆ්‍රී හිට් එකක් අයියෝ මොකද්ද මේ ෆ්‍රී හිට් එකයි දැන් බලමු අනිත් එකත් හදාගමු පාරක් නෑ ඒක නම් පාරක් නෑ කොහෙන් ගියාමද ෆීඩ්බැක් එකට නැතිද දාන්න ඕන ෆොටෝස් එක මම දාන්න ඕනේ බලමු කවයිද කියමු මෙතෙන්ද කවුනියමයි මොකද ඩොට් ගියා නම් මැච් එක ගන්න පුළුවන් දැන්ට ලකුණු 14ක් ගිහිල්ලා ඒකනේ ප්‍රශ්නේ දෙන්නම පියෝක එකක් දාමු
බලමු ලකුණයි දෙක ගන්නවා දෙකක් ගත්තා මේ හතරන පන්දුව බලමු එකට විකට්ටයක්වත් ඇයිද කියලා අයියෝ ඒකටත් හතරයි යාළුවනේ අපරාදේ හරි අපි අවසාන පන්දුව ඔවරි අවසාන පන්දුව ඒක නම් ඩොට් බෝලයක් හරි යාළුවනේ ඒගොල්ලෝ පළවෙනි පන්දුවලදී 20ක් ගත්තා මට මතකයි මං ගත්තේ 14යි 15 ඔය ගණ අතර 14යි 16යි අතර වගේ තමයි මං ගත්තේ ලකුණු මේගොල්ලෝ මට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා පොරක් යාළුවනේ පොරක් ලකුණු 6යි සුපිරිම රිවර්ස් ස්වීප් පාර එක නම් අපි අම්මෝ ඉතින් දැන් එක ඩොට් බෝල් එක හරි ඊළඟ පන්දුව බෝලේ දාගම් මචං එක ලකුණයි අවුලක් නෑ එක ලකුණක් නම් අවුලක් නෑ අය හතරේම දෙන්න හොඳ නෑ බලමු ඒ හතරවන පන්දුව පාරක් යාළුවනේ අම්මෝ කැච් එක ගත්තා අපේ පළවෙනි විකට් එක ගියා යාළුවනේ සුපිරියක් චෙන්නයි අපේ පස්වන පන්දුව නූර් රහමන් ගමු ඊළඟ විකට්ටත් ගමු පුළුවන් more out that අරිව දැම්ම යාළුවනේ බලමු යෝ අවුට් ඵලයන් බලමු අයියෝ not out see අවුලන්නේ නූර් රහමන් මේක දාගමු මේක අඩි ඒකත් ඉල්ලුණා යෝ මේකවත් අවුට් ඵලයන් ඒක ස්කිප් වෙනවා යාළුවනේ ඒක ඒ රිව් එක ස්කිප් වෙනවා අයියෝ ඕවරයක් ඉවරයි දැන් අපිට තෝරන්න දෙනවා මම මතිච පතිරණ තෝරගත්තා අපිට දැන් යාළුවනේ එක පාව එක ඉවර වෙලා තියෙන්නේ අපි දැන් ෆීල්ඩ් එක මාරු කරගමු ෆීල්ඩ් එක සෙට් අප් කරගමු ෆීල්ඩ් එක සෙට් අප් කරා අයියෝ මම මතිච පතිරණ තෝරනවා කියලා හැරන් දෙන්නේ කහිල්ලාම අපරාධ මතිසගෙන් දාගන්න තිබ්බ එක අකුලන්න කහිල්ලාම දාගමකම් ගන්න අම්මෝ තියන්දා එක ඩොට් එකක් යන එක නියමයි එතකොට අපිට මැච් එක ගහගන්න පුළුවන් යාළුවනේ ඊළඟ එකට එක ලකුණයි දෙවෙනි ලකුණ ගන්නවා අවුට් ෂීක් බැරි වුණා අවුලන්න අපි ඊයක පන්න බලමු පන්දු යොමු කරනවා පාරක් හයයි යාළුවනේ යෝ කහිලාමට ඊළඟ පන්දුව බලමු ඒක යෝ කරයක් දැම්මේ තව ඕවර් 3යි බෝල් දෙකක්ම තියෙනවා බා ගන්න බැරි වුණා අපරාධ පළ මැච් එකම බලමු වචනක් කොච්චර ගන්නවද කියලා යෝ කරයක් එකද
කරන සිංහලයා ඇති අන්තර සිංහලයක් තමයි 38යි යාළුවනේ. තව 45ක්ම ඕන ගන්න නම් අපි බලමු. අපි ඊළඟ පන්දුව පාරක් යාළුවනේ පාරක් කැච් එක ගත්තා. නියමයි ඔයි සුපිරි දෙන්නයි. නියමයි සුපිරියක් එකනගේ කැච් එක නම් සුපිරි. මන්නම් හිතුවේ පාරම්ම කියලා. අපි දෙවෙනි පන්දු දාමු එහෙනම්. රවින්ද්‍ර අශ්වින් තමයි පන්දු යමු ගන්නේ. පාරක් අයියෝ ලකුණු 6 අවුලන්න අශ්වින්. දාගමු ලකුණු 6යි. හරි බලමු අපි ඊළඟ පන්දු. එකයි යාළුවනේ. ලකුණු 1යි. ගොල්ලොන්ට 39ක් ඕන තව ඕවර් බෝල් 3ක්ම තියෙනවා. එක ලකුණයි යාළුවනේ. ලකුණක් නෑ. දිවෙන්නේ ඒගොල්ලෝ. හරි අපි ඊළඟ පන්දුවට යමු. ඊළඟ පන්දුව යමු කරන රවින්ද්‍ර අශ්වින් විකට් එක ලබා ගන්නවා. යාළුවනේ අපි නියමයි සුපිරියක් තමයි චෙන්නයි. ඩ්‍රිබ්ල් එක යමු. 45ට කඩු 3ක් දවාගෙන තිබෙනවා. අපේ ඊළඟ පන්දු වාරයක අවසාන පන්දුව. එයත් නිලගොඩ පන්දුවක් මේ තමයි සටහන. හරි පන්දු 4ක් අවසාන. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම 45යි කඩ 3කට. එය සමගින් චෙන්නයි කණ්ඩායම තරගයට යන එක අවසන් වෙනකොට නිපන්දුවේ යන්නේ නැත්නම් මේ වෙලට තරගය ජයග්‍රහණය කර අවසන්. ප්‍රථම පන්දුව ලකුණු 4යි ඕවර් 4යි පන්දු එකකට ලකුණු 4ක් ලබා ගන්නවා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම. මෙන්න දෙවන පන්දුව එය ඩොට් පන්දුව ඉලකුරු පන්දුව. තුන්වන පන්දුව අයියෝ යාළුවනේ මම යතින් තවත් මිස්ටේක් වුණා. නෝ බෝල් යත්නි පන්දුවක්. අයියෝ පරාදේ. ශික් මේ පන්දුව පිළිදෙන සටන් කරනවා. යාළුවනේ තරගය ජයග්‍රහණය කළ අවසන් වගේ නිපන්දුව වෙන්නේ නැත්තම් තරගය ජයග්‍රහණය කළ අවසන්. පාරක් එල්ල කලා ප්‍රීට් එකට. අයියෝ ලකුණු 4යි. තොර රන් කරනවා පරාදය මේක නම් පරාදය ඔලන්න මේක විස්සනක් නම් හොඳයි. එක ලකුණ ලබා ගන්න මෙන්න දෙවන ලකුණු දෙක ලබා ගැනීමට සාර්ථක වන්නේ නැහැ. දැන් යාළුවනේ අපි තරගය ජයග්‍රහණය කර අවසන් මේ වෙනුවට ප්‍රථම තරගය ජයග්‍රහණය කරාම හරයි මේ වර පිටක් පාරක් යාළුවනේ පාරක් පරාදි බෝස් එක නම් ලකුණු 4යි. අවසාන පන්දුව අපිට තරගය ජයග්‍රහණය කරලා අවසන් යාළුවනේ. අවසාන පන්දුව යමු කරා. එය සමගින් චෙන්නයි කණ්ඩායම ලකුණු 21කින් තම ප්‍රථම තරගය ජයග්‍රහණය කරනවා. ඉතින් යාළුවනේ අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් දෙවන තරගයත් එක්ක අපි හමුවෙමු. දෙවන තරගයේ ඔයගොල්ලෝ නොටිෆිකේෂන් එක මාර්ගෙන් දැනගන්න අපේ channel එක subscribe කරලා bell එක ඕල් දාලා තියාගන්න.